මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ BOC Training Staff Assistant exam එක 2025 ගැන. මීට කලින් මේ exam එක 2021 notice කරලා තිබ්බා. 2021 exam සෑහෙන පිරිසක් කරා. 2021 ජූලි තමයි closing date එක තිබ්බේ. එතකොට 2025 නැවත ගැසට් කරලා තියෙනවා මේ ළඟදී. එතකොට 2021 තිබ්බ condition වලට වඩා වෙනස් වෙලා තියෙනවා. basic එක පුහුණු කාල සීමාවෙදී 45ට තිබ්බ එක 55ත් ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ 60 තිබ්බ එක 70වත් වෙලා තියෙනවා. අනිත් ඒවා ඒ විදිහටම තියෙන්නේ. exam structure එක මුකුත් වෙනස් වෙලා නැහැ. මම මෙතන දාලා තියෙනවා 2021 දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එකයි 2025 දාපු ඇඩ්වර්ටයිස්මන්ට් දෙකයි. හරි. ඒත් එකම 2021 NSB මාණ්ඩලික සහකාර කියන එක ගැසට්ලා තිබ්බා. මේ ක්වොලිෆිකේෂන් එකෙන්ම ඔයාලට කරන්න පුළුවන් එක්සෑම් එකක් තමයි ඒක. ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බැංකින් ජොබ් වලට එනවා නම් වයස. BOC එකේ මේ පාර අවුරුදු 24 හෝ ඊට වඩා අඩු විය යුතුයි කියලා තමයි දක්වලා තිබ්බේ. බොහෝ විට NSBත් ළඟලගේ ඇසට් වෙයි. එතකොට ඒකේ වයස නම් අවුරුදු 28 කියලා තමයි 2021 දාලා තිබ්බේ. අපි දන්නේ නැහැ මේ පාර එක කොහොම වෙයිද කියලා. හරි. ඒත් එක්කම මේ හා සමගාමීව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහකාර කියන එක ගැසට්ලා තියෙනවා. එතකොට 2021 ගේ එක ගැසට්ලා තියෙනවා. ඒත් එක්කම 2025 එක ගැසට්ලා තියෙනවා. ඒකේ මෙන්න මෙතන තියෙනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ගත්ත ඇඩ් එක. එතකොට ඒකේ වයස දාලා තියෙන්නේ 18ට නොඅඩු 24ට නොවැඩි කියලා. එතකොට බැංකින් වල ජොබ් වලට යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් 24ට අඩු කට්ටියට බොහෝ විට chance එකක් තියෙනවා. NSP කියන 28 වෙනකන් එකේ chance එක දීලා තිබ්බා. හරි. ඊට පස්සේ ඒකේ කතා කරමු අපි කොහොමද මේ paper structure එක කියලා. ඔයාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දකින්න ඇති සාමාන්‍ය දැනුම බුද්ධි පරීක්ෂණයේ තොරතුරු තාක්ෂණය කියලා paper එකක් තියෙනවා කියලා තිබ්බා. ඊට පස්සේ ඉංග්‍රීසි කියලා paper එකක් තියෙනවා කියලා දාලා තිබ්බා. එතකොට paper 1 එකට සාමාන්‍ය දැනුම ප්‍රශ්න බොහෝ විට ඇතුළත් වෙන්නේ MCQ ආකාරයෙන්. ඊට පස්සේ ඒකටම ඇතුළත් වෙනවා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නත්. ඒත් එක්කම තොරතුරු තාක්ෂණයේ කොටසකුත් ඇතුළත් වෙයි. එතකොට මේක සම්බන්ධව අපිට කොච්චර බල තැබීමක් වෙයිද කියලා කියන්න බෑ paper එකට. බොහෝ විට කලින් එක්සෑම් එක බලපුවාම සාමාන්‍ය දැනුම ප්‍රශ්න 20ක් හෝ 30ක් වගේ ප්‍රමාණයක්. ඒත් එක්කම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න 25ක් 30ක් වගේ ප්‍රමාණයක් සහ IT ප්‍රශ්න බොහෝ විට 20ක් වගේ ප්‍රමාණයක් තියෙයි කියලා තමයි අපිට කියන්න අනුමාන කරන්න වෙන්නේ. paper එකේ content එක වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා මේ වගේ paper එකකට තමයි දැස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉංග්‍රීසි paper එකක් තියෙනවා. රචනාවක් ලියන්න, letter එකක් ලියන්න වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. හරි. එතකොට බලමු අපි මේ papers වලට කොහොමද සූදානම් වෙන්නේ කියලා. එතකොට සාමාන්‍ය දැනීම දන්නවා ඔයාලා ඉදින්දා ජීවිතයේ වෙන වැදගත් සිදුවීම් පොතක් එකක් කරන් ලියාගත්තොත් එහෙම ඔයාලට ඒ paper එකට හොඳ මාක් එකක් ගන්න පුළුවන්. එතකොට අපි මේ exam එකට විශේෂයෙන් බැංකු exam එක අරමුණු කරගෙන පටන් ගන්න තියෙනවා SMS salary service එකක්. එතකොට ඔයාලට dialog මේ ඕනෑම service එකකින් මේක activate කරගන්න පුළුවන්. එතකොට මේ SMS service එකේ activation link එක මම පහලින් දානවා. ඒත් එක්කම link එක නැතුව ඔයාලා මේ code එක ගහලා වුණත් මේක activate කරගන්න පුළුවන්. ඒත් එක්කම තොරතුරු තාක්ෂණික කොටසට අපි මේ පාර පොතක් පිට කරලා තියෙනවා බැංකු විභාග සඳහා තොරතුරු තාක්ෂණයේ ප්‍රශ්න 500ක් සහ පිළිතුරු කියලා මේ පොත. ඔයාලට මේ පොත මිලදී ගන්නත් පුළුවන්. පොත අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න description එකේ WhatsApp නම්බරය දාලා තියෙනවා. ඒත් එක්කම අපි YouTube channel එක විවිධ විභාග සඳහා IQ ප්‍රශ්න සාකච්ඡා කරන channel එකක්. එතකොට අපේ channel එකේ IQ ලංකා IQ Academy කියලා channel එකක් මේකේ අපි වෙනම channel playlist එකක් හදලා තියෙනවා. එතකොට මේ playlist එකේ link එකත් පහලින් දාලා තියෙනවා description එකේ. ඔයාලට මේ playlist එකෙමුත් මේකට IQ කොටසට උදව්වක් ගන්න පුළුවන්. හරි. IT සම්බන්ධ කතා කරපු නිසා මම කියන්නම් මේ තොරතුරු තාක්ෂණයේ කොටසට එන්නේ computer basic Word Excel PowerPoint Access සහ internet email යන කොටස් වලින් තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න හැදෙන්නේ. එතකොට ඒ සම්බන්ධව ඔයාලට මේ පොත ගත්තොත් එහෙම එකකින් ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. MCQ ආකාරය සහ කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වලින් මේ පොත සකස් කරලා තිනවා විශේෂයෙන් පෙර විභාග සහ අනුමාන ප්‍රශ්න ඇතුළත් කරලා. හරි එහෙනම් මම හිතන්නේ ඔයාලට
දල අවබෝධයක් ලැබෙන්නේ නැති මොකද්ද මේ NSB BOC එක්සෑම් එක සහ ඔයාලට අවුරුදු 24 හෝ ඊට වඩා අඩු නම් ලෑස්ති වෙන්න පුළුවන් අනිකුත් එක්සෑම් මොනවද කියලා මම මේකෙදි කතා කරේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හා මොනවා හරි ඔයාලගේ යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක බැලුවට